to Steps and Stories with Shashi. ඉතින් අද යමුද මාත් එක්ක හොඳටම වැස්සේ dry zone hike එකක්. ඉතින් ඔයාලා දන්නවනේ දොළුකන්ද පිහිටලා තියෙන්නේ කුරුණෑගල. ඔයාලට දොළුකන්දට පාරවල් දෙකකින් එන්න පුළුවන්. එකක් තමයි ඔයාලා කුරුණෑගල දඹුල්ල පාරේ ඇවිල්ලා මුත්තෙට්ටුගල හන්දියෙන් වැල්ව පාරේ ඇවිල්ලත් ඔයාලට දොළුකන්දට එන්න පුළුවන්. ඒ වගේම දඹුල්ල පාරේ ඇවිල්ලා ඉබ්බාගමුව හන්දියෙන් මඩගල්ල පාරේ ඇවිල්ලත් ඔයාලට දොළුකන්දට එන්න පුළුවන්. අපි ගියේ නම් ඉබ්බාගමුව පැත්තෙන්. ඉතින් හොඳටම වැස්ස දවසක ගමේ අයගෙන් ඇහුවාම යාලා අපිට ගයිඩ් කෙනෙක් සෙට් කරලා දුන්නා. මේ තියෙන්නේ අපි කන්දේ මැදක් නැග්ගට පස්සේ අපිට හම්බ වෙන view එක හරිම ලස්සනයි. අපිට පහළ ලස්සන නම් ලොකුවට දකින්න උනේ නෑ. මොකද හොඳටම වැස්සේ තමයි අපි මේ හයික් එක ගියේ. ඉතින් ඔයාලා දොළුකන්දේ යනවා නම් අනිවාර්යෙන් ගයිඩ් කෙනෙක් එක්ක යන්න අමතක කරන්න එපා. අපිට එක සෙට් එකක් හම්බුණා. යාලා එක තැන කැරකෙනවා. මොකද පාරවල් හොයාගන්න හරිම අමාරුයි. එක එක පැත්තට පාරවල් තියෙනවා. දොළුකන්දේ අතීතයේ රාමරාවණ යුගයටම දිව යනවා කියලා කියනවා. ඊටාම දුර්ලභ ඖෂධ පැලෑටි මේ දොළුකන්දෙන් හොයාගන්න පුළුවන් කියලාත් කියනවා. ඒකට හේතුව විදිහට කියන්නේ රාමරාවණ යුද්ධෙදී ලක්ෂ්මණ තුවාල වුණාට පස්සේ හනුමා ඉන්දියාවේ හිමාල වනයෙන් කොටසක් අරගෙන එනකොට එක කොටසක් මේ දොළුකන්දට වැටුණා. අනෙක් කොටස රූමස්සලට වැටුණු නිසා මෙතන ගොඩක් ඖෂධ පැලෑටි තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් පැයක විතර හයික් එකකින් පස්සේ මේ විදිහට අපි දොළුකන්දේ උඩට ආවා. හැබැයි ඉතින් වැස්ස දවසක් නිසා මේ තමයි අපිට දකින්න පුළුවන් වෙච්ච view එක. අපි දොළුකන්දේ උඩට ඇවිල්ලා ටික වෙලාවකින් හයියෙම වහින්න ගත්තා. ඉතින් අපි ගෙනාපු කෑම කෑවේ මෙතන තියෙන ගල් ගුහාවේ තියාගෙන. දොළුකන්ද ගැන තියෙන තවත් කතාවක් තමයි වලගම්බා රජතුමා හැංගිලා ඉන්න දොළුකන්ද පාවිච්චි කරා කියලා. ඒකට මෙතන තියෙනවා මාලිගාවක නටබුන්, ඒ වගේම පුංචි චෛත්‍යයක්. හැබැයි මේ හැමදේම නිදන් හොරු විනාශ කරලා දාලා තමයි තියෙන්නේ. වගේම මෑත කාලේදී දොළුකන්ද ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා දොළුකන්දේ හාමුදුරුවෝ නිසා. හාමුදුරුවන්ගේ පිරිත් පැන් බලයෙන් ලෙඩ සනීප වෙනවා කියලා ලංකාව වටේ මිනිස්සු දොළුකන්දට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ දේ නිසා දොළුකන්දේ පරිසර පද්ධතියට ලොකු හානියකුත් සිද්ධ වෙලා තියෙනවා. වැස්සයි මීදුමයි හින්දා අපි එක්ස්පෙක්ට් කරපු view එක අපිට බලා ගන්න බැරි වුණත් මේක ඇත්තටම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මොකද පට්ට වැස්සේ dry zone hike එකක්.
කාලයකට විතර පස්සේ අපි මේ විදිහට පහලට ආවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. Thank you for watching.